අන්න වැඩක් කරන විදි. ඵලයන් ඉතින්. යකෝ ඕක නේ උඹට කන නෙවෙයි. හිටපන්කෝ මං ගානට කරපල ගන්න. කොෂෝ පුතේ අපේ කව දැක්කයි? අපේ ගෑකුයි සන්තයයි. ඇයි අර ගෙදර හිටියේ? මං දවල් බඩු මල්ලකුත් ගෙනත් දීලා ගියේ. යෝක් ඉස්පංචි. හිංගෙල උඹටත් එකක් දෙන්නේ. ඉස්පංචි මතක් කරන්න එපා මට ඔය ඉස්පංචි. හැබැයි උන්දුවදේට වැඩි ඉස්පංචි රහයි හොඳේ. මොකද ඒ කතාව? අනේ උන්දුවදේ දෙයක් ගත්තා ඒක ඉස්පංචි වෙලා. බුදු වඩේ කොහොමද බං ඉස්පංචි වෙන්නේ? උඹ බීලා දින්නේ. ඌ දෙබ්බදගෙන වඩයක් කකා බොන්නේ හිටියේ. කොයි ඉතින් ඔයගේ සූඩේ? ඉස්පංචි තියෙනවා කියලා සාන්තයි අපිට ගෙනත් දුන්න කවරේ තිබ්බේ උළුදු වඩේනේ. සූඩියෝ තිබුණා. බතා කොම්පට්ලව තියෙන මෙතෙක්. හැබැයි යෝක් ඉස්පංචි හොඳේ. කැල්ලක් දෙන්නේ. ඌ මරන් කන්න නැතුව හිටපල්ලා. මරන් කෑවේ නෑ. පන්නන් ආව විතරයි. අත රහුනේ නැහැ නෝ. දැන් මාමේ උඹට කියන්නේ ඔය හොදේ. ඒ කාලේ මම හෙන සදාචාරයට හිටියේ හොඳේ. අම්මෝ නැතුව උඹ මගේ මුකුත් ආගන්න එපා. යකෝ ළමයි 17යි තාම මොනවයි? තව ටිකක් හිටියනම් මැතිලි උඹට පනතකොක් ගහලා අධිකරණියක ගනීවි. ටැරි ගහලා ඇත්තේ හොඳේ. ඒ අලු මාමේ ඇත්තේ මේ කියන්නේ ඉතර කෝච්චිලින්ගේ දැක්කම පුංචි ආවුන්ගේ මූණු අහනවායි උන්ගේ අම්මලා. ඒ තරමට සදාචාරය. අම්මපා හැංගිලාමයි කළේ. ඒ තරමට සදාචාරي නේ. ඒ කියන්නේ උඹට ලිංගික අධ්‍යාපනයක් ඕනේ නෑනේ අර කිව්වා වගේ. මක්කටද දෙයක් කරපු හරිය මදිය. ඒකනේ යකෝ මේ අයව අන්තර් විශ්වවිද්‍යාලයට එක්කරන් ගිහිල්ලා මේට ආචාර උපාධියක් දෙන්න වටන හොඳේ. යකෝ මේ දැන් කාලේ යාළුවනේ ඌ ඉස්සරලම යන්නේ හෝටල් කාමර වලට උනේ. ආ මා බැංකු වට්ටාවෙත් තිබුණ හොඳ. ඒ කාලේ මෙහෙම බැද්ද හොඳ තිබුණානේ. පුල් ලේසිනේ. ඒ කලු මාමේ කොහොම උඹට ඔච්චර සදාචාරයක් ආවේ? පරම්පරාවෙන් කෝච්චිය යනකොට අම්මා රෙද්දෙන් වැහුවනේ. ඒකයි. ඒක දැකම කෝච්චියට ලැජ්ජ හිතුවද නේ? ඒකනේ බං කෝච්චිය හූ කියන්නේ. එතකොට කෝච්චියේ බින්ගි වලස්සෙන් යනකොට ඌ කියන්නේ මොකද? ඒ ආණ්ඩුවට නෝ. නෑ බං ඒ අම්මා රෙද්දෙන් වහපු නැති ඇවනේ.